Hi, Patum Nisranka here. Thank you Delhi Capital for giving me the IPL 2026. පැතුම්ව සහ මතීශව ගන්න කණ්ඩායම් පොරකයි. IPL ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ වැඩිම ලන්සුව මතීෂට 2026 වර්ෂයේ IPL ලන්සුවල දෙවනියට වැඩිම ලන්සුවත් මතීෂට. ශ්‍රී ලංකා මුදලින් කෝටි 61කට මතීෂ කල්කටා පිලට පැතුම් නිශ්ශංකටත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 13.5ක ලන්සුවක් දසුන් ශානක මහීස් තීක්ෂණ අවාසනාවකට අන්සෝල්ට් වෙයි. වනිඳුත් මූලික ලන්සුව වූ ඉන්දියානු රුපියල් කෝටි 2කින්ම ජාමය බේරගනී. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනේදී පැවැත්වුණා. මුළු ලෝකයේම අවධානය IPL වෙන්දේසිය වෙත යොමු වී තිබුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකීන් 12 දෙනෙකු මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව එදා මෙදා තුර IPL ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අලවි වූ වැඩිම වටිනාකම ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත් වුණා. ඒ කණ්ඩායම් අතර මතීෂව මිලදී ගැනීමට පැවති දැඩි තරගය හමුවේය. ඒ අනුව ඉන්දිය රුපියල් කෝටි 18කට එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61කට ආසන්න මුදලකට මතීෂ පතිරණව කල්කටා නයිට් රයිඩර් කණ්ඩායමට මිලදී ගනු ලැබුවා. මතීෂ පතිරණ චෙන්ඩායි කණ්ඩායමේ සිට ක්‍රීඩකයෙක් වන අතර මෙම තරඟාවලියේදී එම කණ්ඩායමෙන් ඔහුව ඉවත් කරනු ලැබුවා. ඉතින් IPL වෙන්දේසියට පෙර දිනේදී ILT T20 තරඟාවලියේ මතීෂ පතිරණ ලකුණු 19කට කඩලු 3ක් ලබා ගනිමින් තරගයේ වීරයා බවට පත් වුණා. ඉතින් එම තරගයේද මෙම ලන්සුවට බෙහෙවින් බලපෑ බවයි ඇතමුන් පවසන්නේ. ඒ අතර ශ්‍රී ලංකාවේ දක්ෂ පිතිකරුවෙකු වූ මේ දිනවල ILT තරඟාවලියේ දක්ෂතා පෙන්වමින් සිටින පැතුම් නිශ්ශංකද පළමුවරට IPL සඳහා තේරීපත් වුණා. එහිදී දැඩි තරගයකින් පසු දිල්ලි කැපිටල් කණ්ඩායම පැතුම් නිශ්ශංකව ඉන්දියානු රුපියල් කෝටි 4කට හෙවත් ශ්‍රී ලංකා මුදලින් කෝටි 13.5කට ආසන්න මුදලකට මිලදී ගනු ලැබුවා. හදවතේ නායක දසුන් ශානකද වෙන්දේසියේදී අලවු නොවූ අතර මහීස් තීක්ෂණද අලවි නොවූ ලැයිස්තුවට ඇතුළත් වුණා. වනිදු හසරංගගේ මූලික ලන්සුව වූ ඉන්දිය රුපියල් කෝටි 2කටද ඔහුව අලවි වුණා. ඉතින් පැතුම් නිශ්ශංකගේ සහ මතීෂ පතිරණගේ ලන්සුව ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.